හොඳයි යාළුවනේ එහෙනම් අද අපි ඔයගොල්ලන්ට අරන් එන්නේ අපේ ඕකිඩ් පොඩි පැල ඕකිඩ් ලදරු වයසේ තියෙන පැලයක් කොහොමද බඳුන් ගත කරන්නේ කියන කාරණාව සම්බන්ධව. එතකොට අපිත් එක්ක රැඳිලා ඉන්න channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉදිරියේදී අපි ඔයගොල්ලන්ට වටිනා වීඩියෝස් අරන් එනවා මේ අලංකාර YouTube channel එකකින්. එතකොට යාළුවනේ අපි දැන් මේ ආකාරයට අපි බඳුනක් තෝරා ගන්න මම කලින් පෙන්නපු බඳුන. එතකොට මේ මැටි බඳුනක් තෝරා ගන්න එක වඩාත්ම සුදුසුයි. ප්ලාස්ටික් බඳුනත් ගොඩ දිනෙක ගන්න නමුත් මැටි බඳුනක් තෝරා ගන්න එක වඩා සුදුසුයි. ඒකේ මේ වගේ වාතය ගමන් කරන්න පුළුවන් විදිහට වාත සිදුරු තියෙන ඒ සම්බන්ධය කියන්නේ ඕකිඩ් වගාවටම හදපු මැටි බඳුනක් අරගෙන ඊට පස්සේ අපි මෙන්න මේ වගේ පැලය අරගෙන මේ තියෙන්නේ ඒ වගේ පොඩි ලදරු වයසේ තියෙන පැල මේ පොට් කරලා තියෙන්නේ. ඒක ඒ මාධ්‍ය කියන්නේ පොල්ලෙලි මාධ්‍යම පොට් කරලා තියෙන පැලය. අපි මේ පැල අරගෙන කොහොමද බඳුන් ගත කරන්න කියලා අපි බලමු. මුලින්ම අපි බඳුනේ පතුලට ජල වහන සිදුරු ආවරණය වෙන්නේ නැති විදිහට මේ ආකාරයට පදම් කරගත්තු. ඒ කියන්නේ කහට ඇරලා කපපු අඟල් එකමාර දෙක වගේ ප්‍රමාණයට කපාගත්තු කහට ඇරපු පොල්ලෙලි කැවිලි කීපයක් බඳුනේ පතුලට දා ගන්නවා. පතුලට දාගෙන අපි ලදරු වයසේ තියෙන ඕකිඩ් පැලය තියෙන ප්ලාස්ටික් බඳුන ඉවත් කරගෙන ඒක පැලේ අපි බඳුනේ මැදින් ස්ථානගත කරලා මේ ආකාරයට අපි සකසාගත්තු අඟුරු කැබලි වලින් සම්පූර්ණම හොඳට පැලය එහි මෙහි හෙල්ලෙන්නේ නැති විදිහට පැලය හොඳට ශක්තිමත්ව තියෙන විදිහට අපි ඒ අඟුරු කැබලි වලින් සම්පූර්ණ පැලය මූල පද්ධති ආවාර ඒ කියන්නේ අපි අර රෝපණ මාධ්‍යයත් එක්කම සම්පූර්ණ පැලය හොඳට හිර වෙන විදිහට මේ අඟුරු කැබලි හිර කර ගන්න ඕන. මේක එහෙට මෙහෙට හෙල්ලුනොත් අර මූල පද්ධතිය වෙනස් වීම සිදු වුනොත් ඒක ගහේ වර්ධනයට බලපාන. අපි මේ අඟුරු කැබලි යොදා ගන්න ප්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ මේ අඟුරු කියන්නේ ඇවිල්ලා විස බීජනාශකයක්. එතකොට දිලීර වර්ධනය වෙලා ගහට තියෙන හානිය අවම වෙනවා මේ අඟුරු කැබලි යොදා ගන්න එකෙන්. ඒක අපි මේ අඟුරු කැබලි යොදා ගන්න මම ඕගොල්ලන්ට සාමාන්‍යයෙන් ඔන්න පැල දෙකක් මේ ආකාරයට ස්ථිර අපි මේ ඕකිඩ් බඳුනේ බඳුන් ගත කරගන්න කියලා මේකත් අර විදිහටම පතුලට දාලා පොල්ලෙලි කැබලි කීපයක් අපි අර මාධ්‍ය පිටින්ම අරගෙන පැලය මේ ආකාරයට තියලා අර වගේම මුල් වලට හානි නොවන විදිහට ලස්සනට අඟුරු කැබලි වලින් හොඳට මේ පැලය හොඳට අඟුරු කැබලි යොදලා සිර කරලා සම්පූර්ණ පැලය හෙල්ලෙන්නේ නැති වෙන්න පිළිවෙලකට හදා ගන්නවා. එතකොට අපි එච්චරයි සාමාන්‍ය මේක කරන්න තියෙන්නේ. එතකොට අපි ඊළඟ ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්න කොහොමද මේකට යොදන පොහොර වර්ග මොනවද කියන දේ සම්බන්ධව. එතකොට අපි channel එකත් එක්ක රැඳිලා ඉන්න අලංකාර YouTube channel එකත් එක්ක ඉදිරියේදී වටිනා වැදගත් වීඩියෝ අරන් එනවා. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන අපි මේ ආකාරයට මේ දැන් අඟුරු කැබලි ටික ඉර කරලා සම්පූර්ණ පැලේ තියෙනවා. channel එක subscribe කරලා නැත්නම් ඔන්න නැවතත් ආදරෙන් ඉල්ලනවා channel එක subscribe කරන්න කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.